යාඥා අපි කොහොම හරි යාඥා කරනවා. කොහොමයි කරනවා. නේ? මොන කිදිරි ගන්න යාඥා කරනවා. ආමෙන්. නේ? ඕන වෙලාවනේ යණි ගෙනින් ගම කරේ බෑ. යණි ගෙනින් ගම ඕන වචනේ කියන්නේ. නෑ. කරනවද? ඔබ ඒක කරෝ? කොහොමද? නනේ? හalleluya. නගින්නේ කියලා යනවා. කොහොමද? මතක නැති කරන අසන්නේ නොවි ක්‍රියා කරන කෙනා. ඔය සමහර වචන අහනවා. වචනේ අහනවා. මොකද වෙන්නේ? අහනවා විතරයි. ඔබට ඊට පස්සේ ටිකලා කරනකොට මතක නැහැ. ඔබ අහන වචනේ ඔබට හොඳටම මතක් කරන කලාව තමයි ඔබට අභියෝගය වෙනවා. එවනේ. ඒ වගේ තමයි ඔබ අහන වචනේ හොඳට මතක නැති වෙන වෙලාවක් තමයි ඔබට අභියෝගය වෙනවා. එනම කියන්නේ හොඳම වෙලාව අභියෝගය වෙන වෙලාව මතක් කරන වෙලාව. නැත්නම් අමතක වෙන වෙලාව අභියෝගය වෙන වෙලාව. බයිබලයේ කියනවා මතක නැති කරන අසන්නෙක් නෙවෙයි. මතකෙ යන්න දෙන්න එපා. හalleluya. ඔබ අහන දේ ඔබේ ආත්මයට ගමන් කරන්න ඕනේ. ආමෙන්. ඔබේ ආත්මයට ගමන් කරන්න. ක්‍රියා කරන්නෙක් වෙන්න. අහන වචනේ ක්‍රියා කරන්නෙක් වෙන්න. හalleluya. එසේ ක්‍රියා කරනවා තැනට ඒ ආශිර්වාද. ඔබ අනුමත කියන ආශිර්වාද ලබන්නේ නැහැ. මේ වචනේ ක්‍රියා කරනකොට තමයි. ඔබ ඒක ක්‍රියාත්මක වෙනකොට තමයි වාසියව ගන්න. හalleluya. මම කියනකොට තේරෙනවද? ඒක ක්‍රියා කරනවා. වචනේ ක්‍රියා කරනවා. කරන්නේ කියන්නේ. ඒක වාසියව. නැත්නම් මොකද වෙන්නේ? ඔබ ඒක තමයි නතර. හalleluya. right. අපි ඒක තව පදයක් ගන්නවා. ක්‍රියා 20:32. මොකද කියන්නේ? 32. දැන් දෙවියන් වහන්සේටද උඹලා ඉදි කරන්න පිරිසුදු කරන සියල්ලන් අතරින් උඹලාට උරුමයක් දෙන්න හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහය වචනයට ඔයගොල්ලෝම බාර දෙනවා. උඹලාව බාර දෙනවා. ආව උත්තර පාවුල මම කතා කරන්නේ. ආමෙන්. හalleluya. හalleluya. 20:32. මේක නෙන්න අනුග්‍රහය වචනේ. අනුග්‍රහය වචනේට තමයි ඔයගොල්ලෝ බාර දෙන්නේ. මෙතන කියනවා උරුමය ගැන කතා කරනවා. ආමෙන්. ඔයගොල්ලන්ට උරුමයක් දෙන්න හැකියි. වචනේට පුළුවන්. ඔයාලා උරුමය දෙන්න. හalleluya. හalleluya. ක්‍රිස්තියානි ඔබ මොනකේ නිමනත ඔබ නැවත උත්පාදනය ලැබුවට පස්සේ ඔබට තියෙන දෙවියන් වහන්සේගේ උරුමය. තාත්තට අයිති දේ ඔබට අයිති. ආමෙන්. ඒක ඔබට මුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ ඒක ඔබට ලැබෙන්නේ ඒ ආශිර්වාද ඔබ මුක්ති විඳින්න යන්නේ මේ අනුග්‍රහය වචනේ ඔබ දැනගන්නකොට ඒ තුල ඔබ ක්‍රියාත්මක වෙනකොට ආමෙන් හalleluya ඔබ යාඥා කරන එක හොඳයි යාඥා කරන්න ඕනේ ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ හැබැයි ඔබ යාඥා කරාට ඔබේ මට්ටම ඉහළට එන්නේ නැහැ
මම කියන්නේ තේරෙනවද ඔබට? යාඥාව ඔබේ මට්ටම ඉහළට ගේන්නේ නැහැ. ඔබේ මට්ටම ඉහළට ගේන්න දෙවියන්වහන්සේගේ වචනය. මොකද ඒක තමයි උන්වහන්සේ දීපු දේ ඔබට ඔබ කවුද? ඔබට අයිති මොනවද? ඔබ ඒක ලබා ගන්න මුක්ති විඳින්න කොහොමද? ඒ හැම දෙයක්ම ලියලා තිබෙන්නේ වචනේ. ඒක ඔබ දැනගත්තේ නැත්නම් ඒක ඔබ කියුවේ නැත්නම් ඒක ක්‍රියා කරේ නැත්නම් ඔබ කොහොමද ඔබේ ජීවිතය ආශිර්වාද ලබන්නේ? තේරුණාද මම කියන්නේ? තේරුණාද වචනේ අරගන්න. ක්‍රියා කරන්න. ආමේන්. මේ අනුග්‍රහය වචනේ. අනුග්‍රහය වචනේ. අපි වාස අපේ විඥාන මුලිය තමයි. අපිට අනුග්‍රහය හැමතිස්සෙම අපිට වැඩි වෙනවා. අනුග්‍රහය වැඩි. ආමේන්. වචනේ ඔබ කියනකොට අනුග්‍රහය ඔබේ ජීවිතේ වැඩි. ඔබ අනුග්‍රහය ඔබේ ජීවිතේ වැඩි වෙනකොට ඔබ තුල ප්‍රසාදයක් එනවා. ප්‍රසාදේ අනුග්‍රහයත් එක්ක ප්‍රසාදය ඔබට තියෙනවා. ආමේන්. අනිත් මිනිස්සු ලේසිලා අමාරුකමෙන් ලබා ගන්න දේ අනුග්‍රහය තුල ඔබට ලේසියෙන්ම ලැබෙනවා. ඒකයි අනුග්‍රහය කියන්නේ. අනිත් මිනිස්සු අමාරුවෙන් ලේසිලා කට්ට කාලා දකවලා යන්න දේවල් ඔබ වචනයෙන් එක්ක ඉන්නකොට මේ ජීවිතේ ලේසියෙන්ම ලේසියෙන්ම ලබා. හalleluya. අනිත් මිනිස්සුන්ට නැති ප්‍රසාදයක් ඔබට තියෙනවා. ඔබට ඒක තේරෙලා නැද්ද? ආමේන්. කොතන ගියත් ඔබ පිළිගන්න ප්‍රසාදේ. ඔබ කතා කර ඔබ වචනයක් කිව්වත් මේ මිනිස්සු නිකන් පණ දෙනවා. මේ කොහෙද මේ කරන්නේ? යා මම දෙක පොරේ ආවේ. හalleluya. මොකීද ඔබට තේරෙනවද? හalleluya. මේනෝ යේසුස් එක්කයට. මේ ව්‍යවස්ථාපක ඔබේ මුඛ පහළ වේවා. ව්‍යවස්ථාපක ඔබ ඉන්ටර්නෙට් මේකේ බයිබල් එකද කියන්නේ. මේ කතා කර මෙන්න කියන්නේ යොසුවට කියන්නේ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ යොසුවට කියන්නේ. ඒ වෙනකොට තිබ්බේ පොත් පහයි. ව්‍යවස්ථාපක. ව්‍යවස්ථාපක ඇතුළේ තියෙන පොත් පහයි. මොකක්ද පොත් පහ? බයිබලේ පළවෙනි පොත් පහ. මේ කතා කරලා දිදී කතා. මේ ව්‍යවස්ථාපක මේ මුඛේ පහ නොවේවා. ඒක මෙන්න මේ වගේ දෙයක්. මෙතන මේ මුගේ පහ නොවේවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? මේක උඩා විතර හalleluya. මේක මොකද කියන්නේ? විතරම සුබක්. ඒ කියන්නේ මොකද? ඔයා දැනගත්ත වචනේ දැනගත්ත ඔබ දැනගත්ත වචනේ මොකද කරන්නේ? ව්‍යවස්ථාපක මුගේ මුගේ පහ නොවේවා. පහකට දෙපා. අනිත් කරන්නේ පහකට දෙපා. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ සඵලවත් වෙන්නේ. මම ඔබ උගන්වලා තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ දුක් විඳින එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ සාර්ථක වෙන එක. හalleluya. ඔබ ජයග්‍රහක ජීවිතයක් ගත කර දෙක දෙවියන් වහන්සේගේ කැමැත්ත. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඔබ දැනගන්න නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ ඔබ කතා කරන්නේ නැත්නම් ඔබට බැරුව යනවා ඒ සාර්ථකත්වය ලබා ගන්න. ඒ සඵලත්වය ලබා ගන්න. හරියට ටිකක් මෙන්න මේ වගේ. ඔබට කවුරු හරි කියනවා විධානයක් තියෙනවා. විධානයක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන්නේ ලොකු අක්තරක් තියෙනවා. විධ කරන්න බැරි විධානයක් තියෙනවා. හරි. මොන කියනවා? ඔයාට ඒක කිව්වයි කියලාට මුක්තිය දෙන්න පුළුවන්ද? පුළුවන්. සමහර කැම තියෙනවා. උයනකොට ඒක කැබෙක් ගන්න පුළුවන්. ඒක සුවඳට කැබෙක් ගන්න පුළුවන්. සුවඳ කනවා. සුවඳ කනකොට කැබෙක් රහයි. ඊයකට හරි සුවඳක් දෙනවා. බස්ස මාළුවේ මුයනකොට අර ඒක සුවඳ. හැබැයි ඔබට මේ වගේ දෙයක් නිදානයක් තියෙනවා මේක අත්තරවලේ මුතුනේ තියෙනවා මේමයි කියලා කිව්වට ඔබට බෑ මට නිදානයක් තියෙනවනේ. ඔබේ නිදානේ ගන්න ඕනේ. හalleluya. ඒ නිදානේ ගන්න ඕනේ. ඒ නිදානේ ගන්න නම් ඔබට මැප් එකක් ඕනේ. ඔබට යන්න මාර්ග ඕනේ, මාර්ග සලකුණු ඕනේ. ඒ නිදානේ ගන්න නම් ඒක තියෙනදම යන්න. ඒ තියෙනදම යන්න ඒ පෙන්නන මැප් එක තමයි. ඔබට උරුමයක් තියනවද දෙවියන් වහන්සේ තුල? පොළ කියන දෙයක් කියන පොළවේ තියෙන හැම දෙයක්ම
අන්න තියෙන. ප්‍රාණ ප්‍රීති මුතු මැණික් සියල්ල උන්වහන්සේ. දෙවියන් වහන්සේ. ආමේන්. ආමේන්. දැන් ගේම කාගේද? අපි. ඒක මුක්ති විඳින්න මොනවද වචනේ කියන්න ඕනේ. වචනේ තමයි ඔබට පෙන්නන්නේ කොහොමද මේ උරුමේ අරගන්නේ කියලා. ආමේන්. කොහොමද මේ නිදානේ අරගන්නේ? කොහොමද යන්න ඕනේ? කොයි විදියටද ගමන් කරන්න ඕනේ? කොතනද තියෙන්නේ හැරෙන්නේ? කොතනද තියෙන්නේ නවතින්නේ? කොතනද අනුප්‍රක් තියෙන්නේ? ඒ හැම දෙයක්ම තියෙනවා හදා ගන්න. ගමන් කරන්න. ඔබට මැප් එකක් නැතුව ඔබ ගියොත් ඔබ අතරමං වෙනවා. කිතුරු ජීවිතේ දෙවියන් වහන්සේගේ වචනේ නැතුව සුදම්මන් වහන්සේ නැතුව ගියොත් ඔබ අතරමං වෙනවා. ආමේන්. ඔබට හිතන විදිහට දුවන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඔබ කලින් දීපුවා. ඔබට හිතන විදිහට ඔබ දීපුවා. හිතන දේවල් කරා. අනිත් මිනිස්සු කියන නිසා දේවල් කරා. අනිත් මිනිස්සු කරන දේවල් කරා. හැම දෙයක්ම ඔබ කරා. හැබැයි ඔබ දැන් කිතුනේ. ඔබ දැන් දෙවියන් වහන්සේ තෝරාගත්ත මිනිස්සෙක්. ඔබ දැන් නව උත්පාදන ලැබුව ඒකට නැවත උපත ලැබුව මිනිස්සෙක්. ඔබ අයිති දෙවියන් වහන්සේට. ඔබ දෙවියන් වහන්සේට අයිති නම් ඔබ ගමන් කරන ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන විදිහට. වචනේ කියන විදිහට. මොකද ඔබ මොනවද? සම්පූර්ණනේ ලබන්න වෙන්නේ. සම්පූර්ණනේ ලබන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණ සිටින්නේ. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ සම්පූර්ණයෙන් ඔබට කරන්න වෙනවා. අපිට පාස උගන්වපු දේ තමයි වචනේ බවට පත් වෙන්න. ආමේන්. ඔය ඉගෙන ගන්න වචනේ තියෙනවා නේද? ඔයාලා ගන්න වචනේ තියෙනවා. ඒ බවට වාපස්. මේ බවට පත්. ඔයා කීකරු වෙන්නේ කීකරු වෙනවා. ඔයාලා කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. එවනේ මම කියන දේ නෝ. කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. හැබැයි ඔයා ඒක බවට පත් වුණොත් ඒ වචනේ බවට පත් වුණොත් ඔයා මොකද කරන්නේ? ඔයා කියනවා ඒක. ඔයා කරනවා ඒක. ඔයාට නොකර ඉන්න බැරි වෙනවා. හලෙලූයා. මම කියන දේ තේරෙනවද? ආමේන්. ඔබ සාර්ථක වෙන්න දෙයනාසිගේ වචනේ ඔබේ මුඛයේ තියෙනවා. ආමේන්. ඔබේ මිනිස් ඔබ මේ මනුෂ්‍ය කියනවා ඒක මගේ ඇතුලේ තියෙනවා. වචනේ මගේ ඇතුලේ තියෙනවා. වචනේ කියනවා මම වචනේ භාවනා කරනවා මම මෙහෙම කරනවා අස මෙච්චර කාලෙ මොකද කියනවා පස්සේ පරිච්ඡේද බයිබලේ තුන් පාරක් හතර පාරක් පස්සේ කියවලා තියෙන්නේ. හැබැයි ඒක මගේ ඇතුලේ තියෙනවා. ඇතුලේ තිබ්බට වැඩක් නෙමෙයි. ආමේන්. ඒක කටෙන් එළියට ඕනේ. හලෙලූයා. මම කියන්නේ ඔබට තේරෙනවද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා පටන් ගන්නමේදී. උන්වහන්සේ ආස පොළොව මැවුසේක. පොළොව වනායි පාළු හිස්ස තිබුණානේ. ගැඹුරු පිට අන්ධකාරය නෙවෙයි. දෙවියන් වහන්සේ අහත් මේ ජලමතුයේ හැසිරෙන්නේ සිටිසේක. එතන කියන්නේ ජලමතුයේ හැසිරෙන්නේ හිටියා කියන්නේ රජා. ග්‍රීක වචන තමයි බැචප් කරනවා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? එයා පරිකල්පනය කරනවා. පරිකල්පනය. ආමේන්. එයා මවමින් සිටියා. සුදාන්න මහසේ පොළොව තුල මවමින් සිටියා. එයා දකිමින් සිටියා පොළොව තුල දේවල්. හැබැයි දෙවියන් වහන්සේගේ කටි වචනේ ආවට පස්සේ තමයි ඒක පැවැත්මට ආවේ. ඒ වෙන කමේල පැවැත්මට ආවේ නෑ. ඒක සුදාන්න මහසේ ඒක මවමින් හිටියට උන්වහන්සේගේ වචනේ තමයි ඒක පැවැත්මට ගෙන්නේ. ආමේන්. හලෙලූයා. ඔබේ ඇතුලේ ඔබ මවමින් හිටියා. ඔබ ඇතුලට දාගෙන තියෙන පොළොවට තියෙන ගොඩක් දේවල්. හැබැයි ඒකේ ඒ ආශිර්වාද ඔබට මුක්ති විඳින්න බැරුව යනවා. උන්වහන්සේගේ වචනේ ඔබගේ මුඛේ එළියට ආවේ නැත්තම්. ආමේන්. යොසුවට කියන දේ විස්තර කරලා මේ මොකේ පා නෝනේ පා